එහෙනම් මේක තුල අපි මොකද්ද කරන්න ඕනේ? සෝෂල් මීඩියා වල යනවා අපි උදේ ඉඳන් රැ වෙනකන්. අපි යනවා කෙටියෙන් කිව්වොත් අපි උදේ ඉඳන් රැ වෙනකන් අපි දකින පෝස්ට් 100ක් තියෙනවා කියලා හිතන්නකෝ. මේ පෝස්ට් 100 දකිද්දී වීඩියෝස්, ෆොටෝස්, ග්‍රැෆික්ස් එහෙම නැත්නම් ඕපදූප වෙන්න පුළුවන්. මේ ඕනම දෙයක් දකිද්දී 80ක් තියෙන්නේ ආවේගය සහ කාමය අවුස්සන විදිහට මේ හැම දෙයක්ම. මේක හැදිලා තියෙන්නේ මේ පැත්තට යොමු වෙන විදිහට. මේකෙන් ගොඩේවක් නැද්ද අපි දන්නේ? මිනිස්සුන්ගේ හැඟීම් ප්‍රකාශ කරන්න උපයෝගී කරගන්නවා පිටස්තර පුද්ගලයෝ නැද්ද? දැන් කේන්තිය ආවම කේන්තිය ඇති වෙන්නේ කොහෙද? කේන්තිය මට තරහ යන්නේ මේ මගේ ක්‍රියාවලිය තුලනේ. තේරුම් ගන්න පුළුවන් නම් මිනිස්සුන්ට ඒ ඇති වෙන කේන්තිය මම තුලින්ම නැති කරන්න ඕන කියලා. අපේ හිතේ ඇති වෙන කේන්තියට මොකටද පිටස්තරයෝ ගාව ගන්න? ඒකට වක් කියනවා මම. ඒක මගේ ඇති වෙච්ච කේන්තියක් නේද? එකට පිටස්තරව සම්බන්ධ කරගන්න නරකයි. දැන් විවාහ වෙලා දරුවෙකුත් ඉන්නවනේ. ගෙදර එනකොට එළියට ගිහිල්ලා අධික කාර්ය බහුල වෙලා එනකොට සමහර විට පැය 2ක් විතර ට්‍රැෆික් එකේ ඉඳලා ඔෆිස් එකේ වැඩ හිර වෙලා ඉඳලා ගෙදර එනකොට මොකක් හරි බිරිඳ කියනවා ගෙදර අවශ්‍යතාවයක්. කලබල වෙලා පොඩ්ඩක් බලලා පොඩ්ඩ සමහරක් වෙලාවට තරහ ගන්න බැරි වෙලා ඒක පිට කරනවා වචනකින් දෙකකින් දුන්නොත්. පැහැදිලි. ඒක ගන්නවා. ඒක ඉතින් එහාට යන්නත් පුළුවන්, ගේ දෙවනත් වෙන්නත් පුළුවන්, බඩ මුට්ටු එහාට යන්නත් පුළුවන්. ඊපස්සේ එතනින් එහාට ගිහලා ගෙදරින් යන තත්ත්වයටපත් වෙන්නත් පුළුවන්. අත්දැකීමෙන් නෝ කියන්නේ. එතකොට ඒ අර බාහිරින් ආපු ගොඩ නැගුණු කේන්තිය අපි ගෙදරට එනකොට වෙන කෙනෙකුගේ කේන්තියක් ආය අපට එනකොට මේ දෙක ඩක් ගාලා වදිනවනේ. පීඩනේ වැඩි වෙනවා. පීඩනේ වැඩි වෙනවා. සමහර විට ඒක කෙලවර වෙන්නේ කොහෙන්ද? දරුණු හිත් රිදීමකින්. ලංකාවේ බොහෝ පවුල් පසුබිම්වල විවාහය හරි අතෘප්තිමත්. හේතුව එක පිරිමියෙක් ඉන්නවද කරණ දෙකක් තියෙනවා. එකක් බිරිඳට ස්වාමියා සැකයි. අනිත් එක ස්වාමියාට බිරිඳ සැකයි. එහෙම නැත්නම් ඔය බේබදුකම. හැබැයි කමක් මොකක් හරි මොක්කට හදර තානියම්බයක්. තාවකාලික සැපයක් වෙනුවෙන් මිනිස්සු සදාකාලික දුකකට අතවනන්න හදනවන්නේ සමහරක් වෙලාවට. අනියම කියලා කියන්නේ ඒකට. ගිනියමක්ම තමයි ඒක. ඒ කාරණා මත තමයි ඔය ප්‍රශ්න ඇති වෙන්නේ. එතකොට වලක්වා ගත යුතුමයි. පැහැදිලිද? වලක්වා නොගත්තොත් එහෙම මරණකම්ම ඉන්නේ කොහෙද මිනිස්සු ගෙදරනේ. මරණකම්ම ඉන්න හදන්නේ ගෙදර මාලිගාවක් කරගන්න ඕනේ කියලා. අර අහලා තියෙනවද පවුල් පන්සල් වගේ තියෙන්න ඕනේ. තියෙන්නේ කියලා. ඒකට එතරම් ගිනි ගන්නවා. ගිනි ගන්න. හිතෙන්නේ නැහැ. දැන් කේන්තියක්